ඉතින් ස්වාමීන් වහන්සේ මට මතක් කළා මේ ධර්ම ශාලාව ඉදි කරද්දී අපි විසින් ලොකු ස්වාමීන් වහන්සේ විසින් අපේ අමිත දීප ස්වාමීන් වහන්සේ විසින් ආදී ඒ සිදු කරන ලද ධර්ම දේශනාවල පොඩි පොඩි කොටස් Facebook මාධ්‍යයෙන් ඊළඟට YouTube වලින් මිනිසුන්ට අහන්න සලස්වලා ඉතින් ඒ මාර්ගයෙන් බොහෝ දෙනෙක් මේ ධර්මශාලාව ඉදි කරන්න සම්බන්ධ වුණා කියලා. පුංචි ළමයි පවා මට මතකයි ස්වාමීන් වහන්සේ මට දවසක් මතක් කළා පොඩි ළමයෙක් රුපියල් 200ක්. ඔව් 200 ගාණක් මේ ගිණුමට දාලා පුණ්‍ය අනුමෝදනා කළා ඉවලා මමත් ඒ ධර්මශාලාවට කොටස්කාරයෙක් වෙනවා කියලා. පොඩි ඉස්කෝලේ යන පොඩි ළමයෙක්. ඒකට එයාටත් බණපදයක් අහලා හිතේ ඇති වුණ පරිත්‍යාගය එයාට දෙන්න තිබෙච්චරයි. ඉතින් ඒ නිසා මේ මොහොත මම අවස්ථාවක් කරගන්නවා බණපදයකින් හිත පහදවාගෙන පුංචියට හරි තමන්ට ශක්තිපමණින් මේ ධර්මශාලාව ඉදිකරන්න පිනේ කොටස්කරුවන් බවට පත් වන ඔබ සියලු දෙනාට ඒක බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා කියන ආශිර්වාදය සිද්ධ කරන්න. ඒ නිසා කිටියෙන් කිව්වොත් එහෙම ඒකාන්තයෙන්ම නිත්‍ය මංගල පරම සුන්දර සාන්ත ප්‍රණීත අමා මහ නිවන පිණිසම හේතු වන පින්කමක් තමයි ධර්මශාලා කරවීම. ඒ නිසා මෙතෙක් මේ ධර්මශාලාවේ කටයුතු වලට සම්බන්ධ වෙච්ච අය මේ පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වෙන්න මේ විහිරේ කටයුතු අවසන් කරගන්න වෙනවා. ඒ නිසා පුළුවන් විදිහට ඔයාලා ඔක්කොම කොටස්කාරයන් බවට පත් වෙන්න ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන්විදුලියෙන් අන්තර්ජාලයෙන් මේ ධර්මය අහන අය ගාල්ල මලෑගොඩ මහමෙවුනා භාවනා සපුට කතා කරලා පින් කැමති අය මේ උතුම් පින රැස් කරගන්න. මේ ස්වාමීන් වහන්සේලා උදේ ඉඳලා රෑ 12 වෙනකල් නිදි මරාගෙන මේ පින් කටයුතු වල යෙදෙනවා. මේ දරුවොත් මේ පින්වතුන් ශක්ති පමණෙන් උදව් වෙනවා. දැන් මේ පැත්තේ ඇයට කරන්න පුළුවන් ඔක්කොම දෙන්න පුළුවන් උපරිම සහයෝගය මේ අය දීලා තියෙනවා. ඒ නිසා මේ ධර්මයේ ඈතක ඉඳලා අහන කෙනෙක් හරි මේ ගාල්ලේ ධම්සභා මණ්ඩපේ ලස්සන ධර්මශාලාවක්. ඇවිල්ලා වටපිට බලලා හිත පහදවා ගන්න බණහන්න කලින් හිත සැනසෙන ශාලාවක්. ඉතින් මෙහි කටයුතු නිමා කර ගැනීමට ඔය කාගේත් පුණ්‍ය චේතනාව පහළ කරත්වා කවුරුත් එකතු වෙත්වා කියන ආශිර්වාදය කරනවා. ඉතින් මට කරන්න පුළුවන් මේකේ ආනිසංසය කියන එක. මට පුළුවන් දේ මං කළා. ඔයාලට පුළුවන් දේ ඔයාලා කරන්න.